මේ ගෙවෙන්නේ අපේ කැම්පස් ජීවිතයේ අන්තිම සතිය. කැම්පස් එනවා නම් අර හොඳම දේවල් අවසානයට කන්න තියාගෙන ඉන්න එපා. ආපු ගාම කාලා ඉවරයක් කරන්න. හරිද? පසින්දුට මුල මතකයි. ඕකේ. හරි SCT යාළුවෝ කෙනාට මොකද තානි කියන්න තියෙන්නේ? ඒ කාලේ අපිට මේ ටියුෂන්ස් වල ඒතර ඉස්කෝලේ ටීචර්ස්ලා බොරු කිව්වේ. අවුරුදු 4ක් තිස්සේ මේක තනිකඩයි. යාළුවනේ ඔයාලා කැම්පස් එන්නේ මේ සහකාරයෙක් හොයාගෙන නෙමෙයි. මෙතන මේ මගුල් නටන්න එන තැනක් නෙමෙයි. විශ්වවිද්‍යාලයක් කියන්නේ ඉගෙන ගන්න තියෙන තැනක්. කැම්පස් කියලා ලිව්වා. ඕ බලන්න. කොච්චර කට්ටිය හිටියත් අන්තිමට අපි තනි වෙනවා. ඔයාගේ vlog එකට මම මේ ගන්නෙ. Hello guys. Hi. අපි දාව guys වෙල්ලස්සේ වලට ලංකාවේ ඉස්සරහට ඉදි වෙන ලංකාවේ ලස්සනම වල වෙල්ලස්සේ එලිමහන් රංගපීඨය. මාර ලස්සන වීඩියෝ එකක් තියෙන්නේ මෙතෙන්ට. පේනවා ඉතින් පිටිපස්ස. කට්ටිය ඉන්නවා. මේ ගෙවෙන්නේ අපේ කැම්පස් ජීවිතයේ අන්තිම සතිය. මේකෙන් පස්සේ ඉතින් ආයේ අපි මේ කැම්පස් එකේ ඉන්න වෙන්නේ නැහැ අපිට. හරි ගයිස් අපි යාළුවන්ගෙන් අහලා බලමු කොහොමද මේ අවුරුදු 4 ගැන මොනවද ඒගොල්ලන්ට හිතෙන්නේ කියලා. මෙතන ඉන්නවා තානි. ඊට පස්සේ ඉන්නවා තිපුනි අවන්ත. අපි අවන්තගෙන් පටන් ගමු. මොකද්ද කියන්න ඕන? මේ අවුරුදු 4 ගැන වල මොනවද කියන්නද? අවුරුදු 4 කැම්පස් එනවා නම් අර හොඳම දේවල් අවසානයට කන්න තියාගෙන ඉන්න එපා. ආපු ගාම කාලා ඉවරයක් කරන්න. හරිද? එහෙම වුණත් නැත්තම් එන්නේ අර බඩ විරලා අර හොඳ ඒවා ඉතුරු වෙලා ඒ වදියා බල හුල්ලා. ඔබ කියන්නේ සමාජ කෑමක් ගැනද නැත්නම් ඔක්කොම ගැන? ඔක්කොම. මේක කියන ඔබ අවුරුදු 4 ගැන කියන්නේ ඒක තමයි මට කියන්න දෙන්නේ. ඕකේ ඒක තමයි අවන්තගේ අදහස. හොඳ කෑම කාලා ඉවර කරන්න කිව්වා. තිපුණිට මොනවද කියන්න තියෙන්නේ? සොපිටි. නයිස්. නයිස්. ඉතින් ගයිස් පොඩ්ඩක් ඉන්න. ඉතින් තිපුණි තමයි ගයිස් අපේ ගිය ට්‍රිප්ස් එහෙම ඔක්කොම ප්ලෑන් කරේ. අපේ ඕගනයිසර් තමයි තිපුණි. අපි ට්‍රිප්ස් ගොඩක් ගියා තිපුණි නේද? අපි ඔයලස් යුනිවර්සිටි එකට ඇවිල්ලා අපි ඇකඩමික් විතරක් නෙමෙයි අපි ගොඩක් තැන් වල ඇවිල්ලා. ඇකඩමික් විතර නෙමෙයි. ඇකඩමික් විතරයි නැත්තේ. අපි ඇකඩමික් පාර්ට් ටයිම් කරලා ෆුල් ටයිම් මොනවාද? ෆුල් ටයිම් ට්‍රැවලින්. ෆුල් ටයිම් ට්‍රැවලින් කරා අපි. ඉතින් තිපුණි thank you. මේ යෝගේම මේ YouTube channel එක පටන් ගන්නත් තිපුණි මට සෑහෙන සහයෝගයක් දුන්නා. බොරු කියන්න එපා. ඇයි මං ඉස්සර ගයිස් මේ වෙන්නේ නැති මට මතක නැහැ. ඒ කියන්නේ ඕගොල් පසින්දුට මුල මතකයි. නේ? ඕකේ. මට නම් මතක නැහැ අත්‍තරම. මේ නෑ මං ඉස්සර තිපුණිට තමයි වීඩියෝස් යවන්නේ වැරදි අඩපාඩුවකින් බලන්න. තාම එවනවා. ඔව්. අන්ලිස්ටඩ් දාලා තිපුණිට දේවල් තමයි අර වැරදි මොනවා හරි තියනවා නම් එහෙම ඒ ටික හදාගෙන තමයි මං ඊට පස්සේ තමයි පබ්ලිෂ් කරන්නේ. හැබැයි එහෙම එඩිට් කරන්න ඕනේ නැහැ. ඒක වීඩියෝ එකක් කරන්නේ. thumbnail විතරයි හැදුවේ. thumbnail ටිකයි description. ඔව්. පසුඳු හොඳට එඩිට් කරලා තිබ්බා වීඩියෝස් ටික. එහෙම තමයි මේ YouTube channel එක. අර මේ මැද්දෙන් පේන එක්කෙනා. ඒ ගයිස් එයා ගැන වෙනම කතා කරන්න ඕනේ. ඔව්. එයා ගැන වෙනම කතා කරන්න අපි යන්න ඉතින්. තානි කියන්නේ අවුරුදු 4 ගැන වට මොකද හිතෙන්නේ? 4ක්. අවුරුදු 4ක්. ඕකේ. ඕකේ. 4යි. ඊට පස්සේ තව දෙයක් මොනවද හරි කියන්නේ? තානි කියන්නේ මොන්ටිසෝරි වලින් පස්සේ කෙලිම කැම්පස් ආපු ප්‍රොමෝෂන් එකක් හම්බෙලා. කිසිම අර මානසික වශයෙන්වත් වාචික වශයෙන්වත් මානසික වශයෙන් කායික වශයෙන් කිසිම ඩෙවලොප්මන්ට් එකක් වෙච්ච නැති ළමෙක් නේ. මම බුද්ධි. හරි SCT යාළුවෝ කෙනාට මොකද තානි කියන්න තියෙන්නේ? දැන් බලන්න මේ හැමතැනම SCT කට්ටිය ඉන්නේ. ඇයි SCT කට්ටිය දේවා වෙන ඩිග්‍රී එකලා අපිත් එක්ක ඉන්නේ? අපි තමයි වැරදි. ඔව්. මෙහෙමයි. තානි එක්ක ඉද්දි අංක එක තානි කියන ඔක්කොම හරි. තානි කියන ඔක්කොම හරි. ඒතකොට ඕගොල්ලෝ හැම එකටම හරි කියලා කියනවා නේද? ඕනේ? කියන්න. අපිත් එක රනිදු ඉන්නවා. ඔව් කියනවා මේ මම පේනවද දන්නේ නැහැ. පේනවා. කියන්නේ අවුරුදු 4 ගැන ඔයාලට මොනවද කියන්න දෙන්නේ? 4 එන්න. අවිල්ලා ජීවිතේ විඳින්න. දෙයක් ඉදිරි කරලා යන්න.
වර්ක්ෂොප් පේට්‍රිල් එක තියෙනවා එහෙනම් විදින්න වෙලා ඊට පස්සේ යන්න තියෙන්නේ කොහමද? විබුදු මොනවද කියන්න තියෙනවට අවුරුදු 4 පොඩ්ඩක් ඉන්න විබුදුවත් ආද අපි එකම ටී-ෂර්ට් එක දැන් ගෑල්ලේ ඉතින් ගයිස් විබුදු තමයි අපිට අපේ මීටරේ තමයි විබුදු සම්මානින්න අපිත් එක්ක සම්මානි මොනවද කියන්න තියෙන්නේ අවුරුදු 4 කට හරි වාගේ එච්චරයිද itu ටිකක් නෝ හිතන්නේ ඕකේ ඊට පස්සේ අපිත් එක්ක ඉන්නවා දීමිති පොඩ්ඩක් කරු වෙලා තියෙන්නේ ගයිස් කමන්න අවුරුදු 4 හොඳයි එච්චරයි ඕකේ කට්ටිය මොකුත් කියන්නේ දැන් බය වෙලා ඉන්නේ හරි ඊට පස්සේ හෂාන් ඉන්න අපිත් එක්ක හෂාන් ඉන්න මොනවද කියන්න දෙන්නේ අවුරුදු 4 ක තව සෙම් එකක් තිබ්බනම් හොඳට තව සෙම් එකක් තිබ්බනම් පාඩම් කරගන්න ඕනේ ගයිස් කලුරට රිච්ච හින්දා අපි පොඩ්ඩක් ආවා පහලට කට්ටිය තාම දෙන්නේ අන්ටානියනා කොහොමද ඩානි ඉනවා ගයිස් එන්නේ නැහැ කිව්වනේ එන්න වහින හැටි අයියෝ එන්න ඉන්නේ කි අතන්නේ නෝ නෝ තව දෙන්නෙක් කෙනා ගයිස් මේ තමයි අපේ කැම්පස් එකේ ගාන්ටාරය හයි ආදරේ බොරු මෙහෙමයි සීන් එක පසින්ද මෙච්චර වෙලා ආතල් එක හිටියා ඔය දෙන්න නැහැ කියලා ඕ යන්න එපා දිනේෂා අවුරුදු 4 කෙනාට මොනවද කියන්න තියෙන්නේ ඒ කාලේ අපිට මේ ටියුෂන්ස් වල ඒතර ඉස්කෝලේ ටීචර්ස්ලා බොරු කිව්වේ. අහහ අවුරුදු 4ක් තිස්සේ මේක තනිකඩයි. ළමයිනේ ඔයාලා එනවනම් මුලින්ම ෆිල්ම් ළමෙක් හොයාගෙන කැම්පස් එකට එන්න. අඩුම ගානේ ඔයාලට ඒ කාලේ හරි ඔයාලා ලව් කරලා තියෙනවා. දැන් ඉතින් තනි ඩිග්‍රිය විතරයි. ලව් එකක් නෑ. දැන් අවුරුදු 4 සුපිරියට ඔයාලා එන්ජොයි කරන්න ට්‍රිප් යන්න ඇවිදින්න. යාළුවොත් එක්ක ඉන්න ඉවෙන්ට්ස් වලට යන්න. වෙලාවක් තිබ්බොත් චූටි වෙලාවක් තිබ්බොත් පොඩ්ඩක් ඉගෙන ගන්නත් යන්න. ඔච්චරයි. යල්ලුන ඔයාලා කැම්පස් එන්නේ මේ සහකාරයෙක් හොයාගෙන නෙමෙයි මෙතන මේ මගුල් නටන්න එන තැනක් නෙමෙයි විශ්වවිද්‍යාලයක් කියන්නේ ඉගෙන ගන්න තියෙන තැනක් ඒ වුණාට මේ කෑ ගහන හින්නීට කියන්නක ඒ වුණාට යාළුවනේ දැන් ඔයාලා මේ කැම්පස් එකෙන් එළියට යනකොට අවුරුදු 26ක් 25ක් වෙනවා. එහෙම නෙමෙයිද? එතකොට දැන් ඒ කාලේ අම්මලා කිව්වේ නෑ ඉගෙනගෙන ඉන්නවට පස්සේ කවුරුහරි හම්බෙයි. කවුරුහරි හොයාගත්තයි. දැන් බලන්න අපි දැන් ඉගෙනගෙන ඉවරයි. ඔව්. හරිද? දැන් ඉන්නවද? ඔයාට ඉන්නවද? දැන් මටත් නෑනේ. එතකොට ඒ කාලේ හොයාගත්තා නම් ඉතින් අඩුයි ඒ කාලේ හරි ලව් කරලා තියෙනවා. ඉතින් දැන් අම්මලා හරිය කොල්ලෙක් නැද්ද? ඔයාලා අම්ම මොකද හරි කෙල්ලෙක් නැද්ද? නෑ මම බොරු කියන්න එපා මගෙන් අහලා තියෙනවා ඇන්ටි පස්සෙට ගෑනු ළමෙක් නැද්ද කියලා වෙලලා. ඕකේ ඉතින් එතකොට මොකද කරන්නේ දැන් අපිට හොයාගන්න කාලයක් දෙනවද? මං කියන්නේ ඔබ වෙනම එපිසෝඩ් එකක් කරන්න කියලා වෙනම ලොක් එකක් මට පොඩ්ඩක් අවුරුදු 4 ගැන මොකද ඉතින් හොඳයි දුකයි හැබැයි යන්න දුකයි යන්නේ හින්දා යාළුවෝ යනවනේ හැබැයි හරියට චුට්ටක් අමාරුයි වැඩක් එක්ක ඔව් ඒක පොඩ්ඩක් අමාරුයි ඒනාද අර යන්න හදද්දි දැන් සෑහෙන දුකක් තියෙනවා දුකයි නේ යාළුවෝ ඔක්කොම යනවනේ එච්චරයි කැම්පස් කියලා කැම්පස්
අපි අතෙන්ටම ගියානේ. ෆොටෝ එක ගන්න. ගන්න පුළුවන් ෆොටෝ එක. ඉතින් ඔයාලා දකින්නද කලින් මං දැම්ම ක්ලිප් එකක්. ඒ දවස තමයි 2022 නොවැම්බර් 11. 2022 නොවැම්බර් 11 මමයි තිකුණි තරිඳුයි එතකොට අපි සෙකන්ඩ් ඉයර් ලෙක්චර් එකක් ඉවර වෙලා බෝරින් එකේ යන්නත් එක්ක අපි කතා වුණා කොහේ හරි ඇවිදින්න යන් කියලා. ඉතින් අපි ආවේ මෙතන මේ මිහර කියන රඹුක් පොත. ඉතින් ගයිස් මේ channel එක පටන් ගන්න මුල් වෙච්ච හේතුව කියනවා නම් මම අර ඒ සෙකන්ඩ් ඉයර් එකේ මේ වෙල්ලායට ඇවිල්ලා රෙකෝඩ් කරපු ඒ වීඩියෝ එක දැන් WhatsApp ස්ටේටස් එකක් මම නිකන් එතන කතා කරා ලොග් එකක් කරන විදිහට තමයි කතා කරලා දැන් මේ ස්ටේටස් එක. ඉතින් ඒක දැකලා එක්කෙනෙක් කිව්වා ඉතින් ඒ ඉල්ලීමෙන් පස්සේ තමයි මම හිතාගත්තේ මම දිගටම vlogs දානවා මම YouTube channel එකක් පටන් ගන්නවා කියලා. ඉතින් ඒ පටන් ගැනීම තමයි ඔයාලා මේ දැක්කේ. තව මම අද රෙකෝඩ් කරන්නේ ජූනි 7 වෙනිදා 2025. ඉතින් මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා 930ක් විතර ඉන්නවා මේ channel එකේ. තව ටික දවසකින් ඒක සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් වෙයි. ඉතින් ඒ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් වෙනකන් ආපු ගමනේ මේ මූලාරම්භය තමයි එදා 2022 නොවැම්බර් 11 මේ වෙල්ලෑට ආපු වෙලේ පටන් ගත්තේ. ඒ මතක් වෙනකොට මාර දුකකුත් වෙනවා ඒ කාලේ මතක් වෙනකොට. ඒ කාලේ තිබිච්ච සමහර දේවල් දැන් ඇත්තටම නැති වෙලා ගිහිල්ලා. ඉතින් මතකයන් එහෙම්ම තියෙනවා. මේ පරිසරය එහෙම්ම තියෙනවා. හැබැයි සමහර සිදුවීම් තවදුරටත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි මගේ YouTube ගමන පටන් ගත්තේ. දැන් ඉතින් කැම්පස් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා අන්තිම දවස මේ විදිහට මම ගත කරනවා බදුල්ලේ සුන්දරත්වයේ ඉඳින ගම. ඉතින් ඔහොම තමයි ගොඩාක් කට්ටිය ඉඳලා දැන් අද මං විතරක් ඉතුරු වෙලා ඉන්නවා අපේ හොස්ටල් එකේ. ඔහොම තමයි ඉතින්. කොච්චර කට්ටිය හිටියත් අන්තිමට අපි තනි වෙනවා. ඉදා මතකයි තිලිනයි මයි ලයිව් එකවදී කරපු කතාව. මොනවා කරත් අන්තිමට අපි තනි වෙනවා. මේ ගෙවිච්ච අවුරුදු 4 ගැන කියනවා නම් කැම්පස් ආව කියලා කිසිම දුකක් වෙන දෙයක් මට උනේ නැහැ. මේ අවුරුදු 4 තමයි මගේ ජීවිතේ මං ගත කරපු ලස්සනම අවුරුදු 4. බදුල්ල කියන්නේ වෙනම රහක් තියෙන තැනක්. බලපු හැමතැනම කොළ පාටයි. කොච්චර ස්ට්‍රෙස් වුණත් කොච්චර බෝරින් වුණත් කැම්පස් එකේ ඒ තියෙන වටපිටාව ඒ කඳු ටික දිහා බලන් ඉන්නකොට ඇත්තටම හිතට මාර සැනසීමක් එනවා. අපි දැන් ඉස්සරහට කොහේ ගියත් ඒ නේචර් එකත් එක්ක ඒගත්ත ෆීලිංගස් නම් අපිට ගන්න වෙන්නේ නැහැ කවදාවත්. මොකද ඉස්සරහට අපිට ගොඩක් ලොකු ස්ට්‍රගල් එකක් කරන්න වෙනවා ෆයිනෑන්ෂල් පැත්තෙන්. ඒ වගේම තව ගොඩක් පැතිවලින් මේ වගේ සරල විදිහින් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. මට ආයේ කවදා පුළුවන් වෙයිද දන්නේ නැහැ. මෙහෙම නිදහසේ හවස් වරුවක වෙල්ලායකට ඇවිල්ලා මෙහෙම රිලැක්ස් එකේ ඉන්න කවදා පුළුවන් වේද මන් දන්නේ නැහැ. මම ඔයාලටත් කියන්නේ මගේ ජීවිතේ මම කරපු දෙයක් මම කියන්න. මගේ මේ අවුරුදු 26ට මට කිසිම තරහකාරයෙක්වත් කිසිම තරඟකාරයෙක්වත් නැහැ. එහෙම ගත කරන මේ ජීවිතේ ගයිස් මාරම නිදහස්. කාගෙන්වත් කිසිම කරදරයක් නැහැ. කාටවත් කිසිම කරදරයක් මගෙන් වෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ ගොඩක් රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. පරණ මනුස්සයෙක් වගේ. හරි පොසිලයකට කාර්යයක් කරනවා.
නාගේ කියන්න තියෙන්නේ මූ දැන් channel එක පටන් ගත්තනේ. channel එක පටන් අරගෙන කරගෙන ආවා. මෙලෝ බල් එකක් subscribe කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් මේ ළඟදී 1000 වුණා. ওই 1000න් 500ක් මගේ. හරිද? ඔක දාපන්. හරිද? අපි 1000 subscribers ලා complete වෙච්ච හින්දා චූටි පාටියක් දාන්න කියලා හිතාගෙන ඉන්නවා. කට්ටිය හම්බෙයි දන්නේ. ඉතින් බලමු.